හයි ඩෝක් ලවස්ලා හැමෝම සාදරෙන් පිළිගන්නවා අපේ පෙට්සිලෝන් YouTube චැනල් එකට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඩෝග් ඕනර් කෙනෙක් විදිහට ඔයාට වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි අපි එදිනදා ජීවිතයේදී ආහාරයට ගන්න අපේ බලු සුරුතුලන්ටත් අපිට වගේම නිරෝගී ජීවිතයක් ගත කිරීමට උදව් වෙන ආහාර වර්ග කීපයක් ගැන. මොකද ඔයා දැනටමත් දන්නවා චොකලට් වගේ අපි ගොඩාක් ආසාවෙන් කන සමහර කෑම අපේ සුරතුළුන් ආහාරයට ගත්තොත් එයාලගේ ජීවිතයට උනත් තර්ජනයක් වෙන්න පුළුවන්. අපි පළතුරු වලින් පටන් ගමු. පළතුරු කියන්නේ අපි දැනටමත් දන්නවා වගේ හොඳ විටමින්ස්, ಖನಿಜ ලවණ, ෆයිබර්ස් නැත්නම් තන්තු බහුල හොඳ ආහාරයක්. නමුත් හැම පළතුරක්ම ඔයාගේ සුරතලට කන්න දීම එයාගේ සෞඛ්‍යයට හිතකර නැහැ. ඇපල් කියන්නේ විටමින් A, C වගේම තන්තු බහුල ඔයාගේ සුරතලට දීමට සුදුසු පළතුරක්. අපේ වගේම එයාලගේ ආහාර ජීර්ණ පද්ධතිය ශක්තිමත් කිරීමට ඇපල් උදව් වෙනවා. එයාලට කන්න දෙන්න කලින් ඇපල් ගෙඩියේ ඇට අයින් කරන්න අමතක කරන්න එපා. මොකද ඇපල් ඇටවල සයනයිඩ් කුඩා ප්‍රමාණයක් තියෙනවා. ඔයාට සුරතලට දෙන්න පුළුවන් තවත් හොඳ ට්‍රීට් එකක් තමයි බ්ලූබෙරිස්. මේ වගේ තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස් වලින් අපේ සුරතලාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. ඊළඟට අපිට ලේසියෙන්ම දෙන්න පුළුවන් හොඳ පළතුරක් තමයි කෙසෙල්. මොකද කෙසෙල් කියන්නේ හොඳ පොටෑසියම්, මැග්නීසියම් සහ තන්තු ප්‍රභවයක්. නමුත් කෙසෙල් වල සීනි මට්ටම වැඩි නිසා කුඩා ප්‍රමාණයක් ඔයාගේ සුරතලට කන්න දීම තමයි ගොඩක්ම හොඳ. ඊළඟ පළතුර තමයි වෝටර්මෙලන් නැත්නම් කොමඩු. විශේෂයෙන් වැස්ස අඩු උෂ්ණාධික කාලවලදී මේක ඔයාගේ සුරතලට දෙන්න පුළුවන් ගොඩක් හොඳ පළතුරක්. මොකද මේකෙන් ඩීහයිඩ්‍රේෂන් නැත්නම් විජලනය වැනි තත්ත්වයන් පාලනය කරන නිසා. ඇපල් වගේම මේකෙදිත් කොමඩු ඇට අයින් කරලා තමයි ඔයා දෙන්න ඕනේ. ඊළඟට අපි එළවලු ගැන කතා කළොත් ලෝ කැලරික් කන්ටෙන්ට් එක නිසා මේක සෞඛ්‍යයට ගොඩක් හිතකරයි. කැරට් වල තියෙන බීටා කැරොටින් වගේ සංයෝග නිසා ඔයාගේ සුරතලාගේ ඇස් වලටත් හොඳ එළවලුවක් තමයි කැරට් කියන්නේ. ඒ වගේම තමයි ග්‍රීන් බීන්ස් නැත්නම් බෝන්ජි. බෝන්ජි වල තියෙන තන්තු සහ විටමින් නිසා ඔයාගේ සුරතලාටත් මේක හොඳ ආහාරයක්. ස්වීට් පොටෑටෝස් නැත්නම් බතලත් විටමින් A, C, B6 සහ තන්තු අධික ආහාරයක්. ඒ වගේම කියුකම්බර්ස් නැත්නම් පිපිඤ්ඤා වල තියෙන රිෆ්‍රෙෂ් වෙන ගතිය නිසා ඔයාගේ සුරතලාගේ මුඛ සෞඛ්‍යයටත් පිපිඤ්ඤා කියන්නේ හොඳ ආහාරයක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ප්‍රෝටීන්ස් ගැන. සාමාන්‍යයෙන් අපේ සුරතුළුන් මේ ප්‍රෝටීන් තියෙන ආහාර කන්න කැමති. පළවෙනි එක තමයි අපි සාමාන්‍යයෙන් එයාලට කන්න දෙන චිකන්. හරියටම කිව්වොත් කුක් චිකන්, පිසින ලද චිකන්. මේකෙදි මස් කටුත් එක්ක දෙන්න එපා. මොකද සමහර අවස්ථාවලදී මේ කටු නිසා බඩවැල් තුවාල වෙලා ඔපරේෂන් කරන්න උනත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සීසනින්, සෝස් වගේ දේවල් දාන්න නැතුව දෙන්න පුළුවන් නම් වැඩිම හොඳයි. ඊළඟට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් තමයි බිත්තර. ප්‍රෝටීන් වලට අමතරව එග්ස් වල තියෙන හෙල්ති ෆැට්ස් නිසා ගොඩක් හොඳයි. කිසිම වෙලාවක බිත්තර අමුවෙන් දෙන්න එපා. මොකද රෝ එග්ස් වල සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියා ඉන්න පුළුවන්. අපි කතා කරන අවසාන ප්‍රෝටීන් රිච් ෆුඩ් එක තමයි සැල්මන් ෆිෂ්. මේකේ තියෙන ඔමෙගා 3 ෆැටි ඇසිඩ් ගොඩක්ම සෞඛ්‍යයට හිතකරයි. ඊට අමතරව ඔයාගේ සුරතලාගේ ලෝම වල ෂයින් එක වැඩි කරන්න වගේම සමනිරෝගී කරන්නත් මේ සැල්මන් මාළු වලට පුළුවන්. මේ දේවල් වලට අමතරව ආටිෆිෂල් ස්වීට්නර්ස් දාපු නැති යෝගට් වගේම ඕට්ස්, රතුබත් කියන්නේ ඔයාගේ සුරතලාට දෙන්න හොඳ කෑම වර්ග කීපයක්. ඕකේ ගයිස්. ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ කාලට වැදගත් වුණා කියලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න වගේම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන අනිත් ඩොග් ලවර්ස්ලාටත් මේක ෂෙයා කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.